සුබ දවසක් හැමෝටම. අපි බලමු මේ පාර සිංහල අලුත් අවුරුද්දට මම කොකිස් හදපු විදිහ. අපිට මුලින්ම අවශ්‍ය වෙනවා හාල් පිටි. හාල් පිටි ග්‍රෑම් 150ට මම පාන් පිටි ග්‍රෑම් 80ක් දාගත්තා. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය විදිහට කහ කුඩු, ලුණු සහ සිහින්ම කපාගත්ත කරපිංච එකතු කරගන්න පුළුවන්. ඔයාලට කැමති නම් මේකට සීනිත් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ගසාගත්ත බිත්තරයක් එකතු කරගන්නත් පුළුවන්. හැබැයි ඔයාලට කැමති නම් විතරයි. දැන් අපි එකතු කරගන්නවා හොඳට උක්කු පොල්කිරි. පොල්කිරි එකතු කරගත්තේ පරිස්සමින් එකතු කරගන්න. මොකද ගොඩාක් දියාරු මිශ්‍රණයක් හදාගන්නත් බැහැ. ඒ නිසා පොල්කිරි පොඩ දාලා කලවම් කරගන්න. මෙන්න මේ විදියට. ඔයාලට කලවම් කරද්දි තේරෙනවා මිශ්‍රණය හරි කියලා. ඔයාලා චුට්ටක් අතේ ඇඟිලි 5 හරි දාලා බලන්න. මේ මම දැන් මම ක්‍රමයේ පෙන්නනවා. මෙන්න මේ විදියට දාලා බලන්න. එතකොට අතේ ඇඟිලි 5 ඉතුරු වෙනවා ටිකක්. අන්න ඒ විදියට මිශ්‍රණය හදාගන්න. මම මේ හදපු විදිය කොකිස් එක චුට්ටක්වත් හයියත් නැහැ. හොඳට ක්‍රිස්පි ගතියට තියෙනවා. දැන් අපි තාච්චියක් අරගෙන ඒකට තෙල් දාගන්න ඕනේ. කොකිස් එක බැද ගන්න. ඉතින් මං ගාව තියෙන්නේ මේ භාජනේ. ඒකයි මම මේ භාජනෙට දාගත්තේ තෙල් ටික. තෙල් එක රත් වුණාට පස්සේ රත් වෙච්ච තෙල් එකට කොකිස් සච්චුව දාලා තියන්න විනාඩි 5ක් විතර. ඊට පස්සේ කොකිස් හදන්න ගන්න. දැන් කොකිස් එක මේ විදියට තෙල් එකට දාගෙන ටිකක් වෙලා තියෙන්න අරින්න. මේ විදියට කොකිස් සච්චුව චුට්ටක් අතින් හොල්ලන්න. එතකොට මේ විදියට ගැලවිලා එනවා. දැන් කොකිස් එක දෙපැත්ත දාගෙන රන්වන් පාටට බැද ගන්න තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මං හදාගත්ත කොකිස් ටික. ඇත්තටම හරිම රසයි. හොඳට ක්‍රිස්පි එකට තිබ්බා. මං ඔයාලට එකක් කඩලත් පෙන්නන්නම්. ඇත්තටම හරිම රසයි. ඉතින් ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක නැරඹුවට. ඉතින් තවත් රෙසිපි එකකින් හමු වෙමු. සුබ දවසක්.